ඔන්න යාළුවනේ අපිට අද වැල්වල හම්බ වෙලා තියෙන අර දම්පාට පොත්ත තියෙන අල මේ තියෙන්නේ. අපි මේවා මේ හොද ගනිමු නේද? ගෙනියලා. පස්සේ ඔවා බෑන් මොකක් බලන්න. වල දෙවර්ගයක් තියෙන එක ලැබුණා. මේක එකක් මේ උඩු කිරිවැල්ල. මරිච්ච මිනිස්සුන්ගේ මෙන්න මේ විදිහ හැංගි. ඔව්. පස්සේ නේද? අර හුලඟ නැති කොට. ගමිරිස් වලම ඉක්ුණාමෙන්ට ඒක නේද? දෝනි ගිනි ගහ. අපි මේ දැන් මේ අල දෙක පොඩි පොඩි කෑලි වලට කපා ගනිමු. අපි දැන් මේ ඇලෙන් හොදලා ගෙනල්ලා තියෙන්නේ. අපි දැන් මේක මේ චූටි චූටි කැබලි වලට කපා ගනිමු. ඔන්න දැන් අපි පොඩි පොඩි කැපලි වලට කපාගෙන තියෙන්නේ. අපි දැන් මේක භාජනයකට එකතු කරගනිමු. මේවත් නිකන් කටුවල වගේ යාළුවනේ. පොඩ්ඩක් සෙවල ගතිය වගේ තියෙනවා. මේවා එක එක විදියට හදන්න පුළුවන්. මේ තම්බලා කන්න පුළුවන්, උයලා කන්න පුළුවන්. අපි දැන් මේ අල ටික තම්බා ගනිමු. දැන් මේ භාජනය මේ රත් කරගනිමු. අපි දැන් මේ තම්බාගත්ත අල ටික මේ මුට්ටියට එකතු කරගමු. දැන් මේ අල ටික හොඳට පොඩි කරගෙන තියෙන්නේ. අපි දැන් මේ භාජනයට පොල් කිරි ටික එකතු කරගමු. අපි දැන් මේ භාජනයට ලුණු පොඩ්ඩක් එකතු කරගමු. ඔන්න යාළුවනේ අපේ වැල්වල සුප් එක හරි. මේ අපි පොඩ්ඩක් බීලා බලමු රසයිද කියලා. සුපිරියක් තමයි ඈ. ඔයාලත් හදලා බලන්න.